අද ක්ලාස් එකේ ළමයෙක් අහනවා කොහොමද සර් මම accounting වලට ඒකට මුල ඉඳන් වැඩ කරන්නේ කියලා. අ මම ඒ ළමයාට දුන්න ඇඩ්වයිස් එක තමයි පුතේ අ ඔයා accounting subject එක ගත්තම ඔයා ඉස්සෙල්ලම දැනගන්න ඕන කාරණාව තමයි accounting subject එකේ පාඩම් තියෙනවා 16ක්. මේ පාඩම් 16 හරි පිළිවෙලට හරි විදිහටනේ පුතේ වාට සිලබස් එකේ දීලා තියෙන්නේ. මේ පාඩම් 16 ගත්තම මුල් පාඩම් 4 කියන්නේ accounting subject එකේ අතිශය වැදගත් පාඩම් 4ක්. අතිශය වැදගත්. එතකොට ඔයා මොකද්ද අතිශය වැදගත් පාඩම් වලට කරන්න ඕනේ? අනිවාර්යෙන් සම්බන්ධ වෙලා ඔයාගේ හිතන්නකෝ ඔයාගේ ගුරුවරයෙක් නැත්නම් ඔයාගේ ඉස්කෝලේ හරි කොහොම හරි කට් නොකරගෙන නේද? කට් නොකරගෙන ඔයාගේ වැඩේ කරගන්න ඕනේ. මොකද අවුරුදු 2ක් පුරාවට පාඩම් 16ක් ඉගෙන ගන්නවා. මුල්ම පාඩම් ටික මිස් කරගන්න සහ හරි අවබෝධයක් නැති ළමයෙක්ට අනිත් පාඩම් ටික ගොඩ දාගන්න ටිකක් අමාරු වෙනවා. ඒක හැමෝම දන්න දෙයක්. හරි. හැමෝම දන්න දෙයක්. මුල් ටික කෙලව ගත්තොත් පුතේ අවසානයේ වෙනකන් ඔයාට රැඳීමක් නැහැ මේ සබ්ජෙක්ට් එකේ. හරි. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? හරියට හරි විදිහට මුල ඉඳන් හරි කළමනාකරණයකට වැඩ කරන්න. තමන් අද ඉගෙන ගත්ත දේවල් හරි පාස් පේපර් පොතක් හරි නැත්නම් PDF තියෙනවා ඒවා හරි අරගෙන ඒවා පොඩ්ඩක් ෆලෝ අප් කරලා බලන්න මේ අද මම ඉගෙන ගත්ත මට ගුරුවරයා ඉගැන්නුව දේවල් පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙනවද ඒවා බලන්න ඉගෙන ගත්තා මට ඒ ගැටලු විසඳන්න පුළුවන් කමක් තියනවද කියලා බලන්න. එහෙම බලලා ඔයා තීරණය කරන්න ඕනේ මට මොකද්ද අවුල? මට තාම මේ පාඩම සෙට් වෙලා නැද්ද? සමහර ගැටලු තියෙනවා පුතේ. ඔයා ඉගෙන ගද්දී ඒවා තවත් පාඩමක් එක්ක සම්බන්ධයි. එතකොට ඔයාට ඒවා මුලදි තේරෙන්නේ නැහනේ. සමහර තැන්වලදී ඔයා හිතයි ගුරුවරයා මට මේවා කරේ නැහැයිනේ කියලා. හරි. එතකොට ඔයා ගුරුවරයාගෙන් අහන්න සර් හරි ටීචර් හරි සර් මෙන්න මේ ගැටලු මට විසඳන්න හැකියාවක් නැහැ. මොකක්ද ඒකට හේතුව? එතකොට ගුරුවරයා කියයි ඔයා ඔය ගැටලුවේ කොටසක් විතරයි මේ පාඩමේ ඉගෙන ගත්තේ. ඉතිරි කොටස ඉගෙන ගන්න ඔයා එක්ක 12 එක්ක 13 මෙන්න මේ පාඩම් වල කියලා කියයි. හරි. එතකම් පොඩ්ඩක් ඉවසන්න කියලා ගුරුවරයා කියයි.